හායි මගේ ලස්සන යාළුවනේ සුබ දවසක් වේවා. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් මේ පාර මම ඔයාලට වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ගෙනාවා. මම ෆස්ට් ටයිම් තමයි තෙමු එකෙන් ඔඩර් එකක් දැම්මේ. ඉතින් අපි බලමු තෙමු එකෙන් මම මොනවද ඔඩර් කරේ කියලා. මම පොළොන්නරුවේ ඉන්නකොට ලොකු අක්කා ඇවිල්ලා ඉන්නකොට තමයි මේ තෙමු එකෙන් මේ ඔඩර් එක දැම්මේ. අපේ ලොකු අක්කා තෙමු එකෙන් කේක බඩු වර්ග ගන්න නිසා ඔන්න ඉතින් ඒ අක්කගේ ලෙඩේ ඉතින් අපිටත් බෝ කරා. මාත් ඉතින් ගිය ගමන් අක්කාගෙන් අහලා මටත් ආසීතුන චූටි දේවල් ටිකක් ඉස්සෙල්ලාම කොයි වගේද කියලා බලන්න ඕන නිසා ඔඩර් එකක් දැම්මා. අපි බලමුකෝ එහෙනම් මොනවද අපි ඔඩර් කරලා තියෙන්නේ කියලා. ඔන්න ඉස්සෙල්ලාම තියෙන්නේ hot water bag එක. ඊළඟට phone case එක. අපි බලමු ඊට පස්සේ makeup blushes. necklace එක. ඊළඟට phone එකට දාන මේකක් මොකක්ද ඒකට කියන නම මට හරියට මතක නැහැ. ඊළඟට nail care set එකකුයි hair bands වගේකුයි. මේවා ගොඩක් අඩුවට තිබ්බේ. ඒ නිසා තමයි මම try කරලා බලන්න දැම්මේ. අපි බලමුකෝ මේවා unbox කරලා කොයි වගේද තියෙන්නේ කියලා. ඉස්සරෝම අපි hair band set එක බලමු. මේකේ band 500ක් තියෙනවා. මේක රුපියල් 205යි උනේ. මේකේ බෑන් 500ක් තියෙනවා. ඒක නම් ඒ ගන්න පාඩු නෑ. තමයි මම මේ nail care set එක වීඩියෝ කරනවා කියලා හිතාගෙන වීඩියෝ ඔන් කරන්නේ නැතුව තමයි ඒක අන්බොක්ස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ගන්න විදියක් නෑ. අපි එහෙනම් ඊළඟ එකට යමු නේද? මේ necklace එක රුපියල් 196ක් උනේ. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද මේක 196යි කියලා? ඇත්තටම මේක රත්තරන් පාටට ඒ විදිහටම තියෙනවා. ඔයාලට පේනවද මේ අතේ දාගෙන ඉන්න ring එක රත්තරන්. එතකොට මේ necklace එකත් ඒකට සමානයි නේද? ඇත්තටම ඒක නම් ඒ ගාන්න ගොඩක් වටිනවා. ඊළඟට අපි බලමු makeup blushes. ඇත්තටම මේ වෙලාව නම් මම හොඳටම surprise වුණා. මේක උනේ 276යි. ඇත්තටම මම හිතුවා මේක ගොඩක් ලොකුවට තියෙයි කියලා. ඒත් ඉතින් මේ size එකට තමයි ආවේ. හැබැයි ඒකත් පාඩු නෑ 276යි. මේ වගේ set එකක් ඒ ගාන්න කොහොමත් ගන්න බෑනේ. මේකිනුත් ඉතින් ගොඩක් දේවල් කරගන්න පුළුවන් ඉතින් මේකප් එකක් දාගන්න වෙලාවට. මේකේ කෑලි 8ක් තියෙනවා. ඊළඟට මම hot water bag එකක් දැම්මේ. මේක උනේ 319ක්. මං හිතුවා මේක ටිකක් ලොකුවට තියෙයි කියලා. මේක මිලිමීටර් 300යි අල්ලන්නේ. ඒ වුණාට අතේ අල්ලට වඩා ටිකක් ලොකුවට තියෙනවා. ඇතුළේ තියෙන්නේ මේ විදිහට. ඒ ගානට ඒක ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. ඔයාලා මොකද හිතන්නේ ගැන? ඊළඟට phone case එකක් දැම්මා. මේක තමයි මට අවුල් ගිය හොඳම වැඩේ. phone case එකක් දැම්මා. phone එකේ වර්ගය දානකොට එක අකුරක් වෙනස් වෙලා මගේ TCL 20SE එකන්නේ මේකේ TCL 20XE කියලා දාලා තියෙන්නේ. F එකට X දාලා ඊට පස්සේ මේ phone back cover එක මේ මගේ phone එකට set උනේ නැහැ. ඊට පස්සේ ඒක return දැම්මා. රිටර්න් දැම්මට පස්සේ මේක ගෙනියන්න ආවේ නෑ. ඊට පස්සේ සති දෙකකින් විතර account එකට මේක 847ක් වුණා. ඒ වුණාට account එකට වැටලා තිබ්බේ 746ක්ද කොහෙද? account එකට වැටලා තිබ්බා. මේ back cover එක ගෙනියන්න තාම ආවේ නෑ. ඒකත් ඉතින් තියෙනවා. යාළුවනේ මට item දෙකක් වීඩියෝ කරගන්න බැරි වෙලා වීඩියෝ කරනවා කියලා හිතාගෙන මම වීඩියෝ කළා නෑ. මේ nail care set එක වුණා 466. මේක නම් ඇත්තටම ඒ ගානට ලාභයිද පාඩුයිද මන්ද චූටි හැබැයි ඒක. එතකොට මේ ෆෝන් එකට දාන ගැජමැටික් එක අර පබළු වලින් වගේ තියෙන එක 547ක් වුණා. මම ඒක ගේනකොට ලස්සනට තිබ්බා. ඒ වුණාට මං කියනවා යාළුවට ඒක ගන්න එපා කියලා. මොකද ඒක 1000 ගානට තිබ්බ එකක් මේ 500 ගානට ගත්තේ. ඒකේ පබළු වල පොතු ගැලවෙනවා. මම item 7ක් ගත්තේ. මට 2848ක් ගියා මේකට. මම අපේ චූටි අක්කා තෙමු එකෙන් එයාට ඕඩර් එකක් දැම්මා. ඊට පස්සේ එයා දාපු ඕඩර් එකට ආයෙ බෑක් කවර් එකක් දැම්මා. වැඩේ කියන්නේ මගේ ලක් එක කියන්නේ බෑක් කවර් එකකට දෙකක්ම ක්ලික් වෙලා බෑක් කවර් දෙකක් අන්දමේන ගන්න උනා. මගේ මේ ෆෝන් එකට ලස්සන බෑක් කවර් නෑනේ. මං ඉතින් අපේ බැන්ෂීව මතක් වෙන්න කියලා ඉතින් මේ බල්ලයින් එක තමයි ගත්තේ. වෙන ලස්සනේම තිබ්බේ නෑ. මේ දෙකම මේකෙන් මේ බව ඉන්නකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොනවා කරන්නද ඉතින්? පස්සේ හොඳ ෆෝන් එකක් අරගෙන ලස්සන බෑක් කවර් එකක් දාගන්න. එතකම් මේක පාවිච්චි කරනවා.